ආයිබෝවන් ඔබ සියලු දෙනාටම AAV Office Solution YouTube channel එකට ඔයාව බොහොමත් සාදරයෙන් පිළිගන්නවා. මම මීට කලින් වීඩියෝ එකකදී ඔයගොල්ලන්ට කතා කරා අග්‍රහාර මේ මාසේ ජූනි මාසේ 30ට කලින් අපි අපේ අග්‍රහාර data update එකක් කරගන්න තියෙනවා. මේ සඳහා අපි account එකක් create කරගන්නේ කොහොමද? ඒ account එකට login වෙලා අපේ personal details add කරගන්නේ කොහොමද සහ අවසානයේට එම ඇතුළත් කරපු data අපි submit කරන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව. අද මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලොන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදා වීඩියෝ එකේදී මට කතා කරන්න අමතක වුණු අග්‍රහාර policy type එක ගැන. ඒ වගේම එදා අපි අප්ඩේට් කරන ලද data වල print out එකක් ලබා ගන්න කොහොමද සහ ඒ data PDF file එකක් විදිහට save කරලා තියාගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව. හරි. මුලින්ම මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් අග්‍රහාර policy type කියන්නේ මොකක්ද කියලා. අග්‍රහාර type වර්ග තුනක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය, අනිත් එක රිදී, අනිත් එක රන්. එතකොට සාමාන්‍ය type එක අග්‍රහාරයක් තියෙන කෙනෙකුට මේ රිදී type එකට හරි රන් type එකට හරි මාරු වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය කෙනෙක් රිදී එකට හෝ රන් එකට මාරු වුණාට රන් එකේ ඉන්න කෙනෙකුට රිදී එකකට හෝ සාමාන්‍ය එකකට මාරු වෙන්න බෑ. ඒ වගේම තමයි රිදී එකේ ඉන්න කෙනාට ආපහු සාමාන්‍ය එකට එන්නත් බෑ. ඉතින් අපිට අර ඉහළට මාරු වෙන්න පුළුවන්, නමුත් ඒකේ පහළට මාරු වෙන්න ක්‍රමයක් නැහැ. එතකොට අපි සාමාන්‍ය ටයිප් එකේ අග්‍රහාරයක නම් තාමත් අපේ සමාජිකත්වයේ තියෙන්නේ අපි කොහොමද රිදී එකකට හරි රන් එකකට හරි ලියාපදිංචි වෙන්නේ. ඒක ගැන මුලින්ම කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ බටන් එක ඩවුන්ලෝඩ්. මේ ඩවුන්ලෝඩ් කියන එක උඩ ක්ලික් කරාට පස්සේ මේ තියෙනවා gold silver registration කියලා. මෙන්න මේක උඩ ක්ලික් කරා නම් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ඇප්ලිකේෂන් එක. මේ තියෙන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක හඳුන්වා දෙන නව රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කිරීමේ ආකෘති පත්‍රය කියලා මේ ඔයගොල්ලන්ට පේනවා. මෙන්න මේ තියෙන අපේ දකුණු අතේ පහළට ඊතලයක් තියෙන මාක් එකක් පේනවනේ ඔයගොල්ලන්ට. බලන්න. මේ තියෙන්නේ මෙන්න මේ ඊතලයේ උඩ ක්ලික් කරා නම් අපිට මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක තමයි අපි සාමාන්‍ය යෝජනා ක්‍රමයක සාමාන්‍ය අග්‍රහාර යෝජනා ක්‍රමයේ ඉන්න කෙනෙකුට නව රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි වෙන්න තියෙන ෆෝම් එක. අපි මෙන්න මේ ෆෝම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරගන්නකොට එයා අපෙන් අහනවා මේ ෆෝම් එක අපි කොහෙද සේව් කරන්න ඕනි කියලා. එතකොට මේම අපේ ඩවුන්ලෝඩ් කරන ෆෝම්, ඒ වගේම අපේ තවත් මොන හරි වැදගත් ඩොකියුමන්ට් අපි සේව් කරලා තියාගන්න ඕනි කොතනද? ඒ නිවැරදි තැන කොතනද? නිවැරදි ක්‍රමයට සේව් කරන්නේ කොහොමද? වගේ ගොඩාරියක් දේවල් අපිට තියෙනවා දැනගන්න ඉගෙන ගන්න. එතකොට මම ඉදිරියේදී මගේ channel එක හරහා බලාපොරොත්තු වෙනවා ඔබට අපි නිවැරදි ක්‍රමයට කොහොමද ෆයිල් එක සේව් කරන්නේ, අපි කොතනද ඒක හරියට නිවැරදිව බ්‍රවුස් කරන්නේ, ලොකේෂන් එක කොහොමද තෝරගන්නේ, වෛරස් එකක් වගේ තත්ත්වයකදී ඒකට මුහුණ දෙන්න පුළුවන් විදිහට අපි කොහොමද අපේ data ස්ටෝර් කරලා තබා ගන්නේ. ඔය වගේ පුංචි වීඩියෝස් වලින් මම ඉස්සරහයිදී ඕගොල්ලොන්ව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔෆිස් වැඩ කරගෙන යනකොට එන ප්‍රශ්නවලට Office Solution කියලා මම මගේ channel එකට නම දීලා තියෙන්නේත් ඒකයි. යම්කිසි වැඩ කරගෙන ඔෆිස් එකේ අපි වැඩ කරගෙන යනකොට අපිට සාමාන්‍යයෙන් එදිනෙදා මුහුණ දෙන්න වෙන ප්‍රශ්න අපි කොහොමද solve කරගන්නේ කියන කාරණය ගැන මම පොඩි වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මතක් කරලම ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඕගොල්ලන්ට ඉස්සරහදී මම මේ වගේ වීඩියෝස් දානකොට ඔයාලට මගේ වීඩියෝස් වල notification එනවා. එතකොට ඒ හරහා ඕගොල්ලන්ට ඒව බලලා දැනුවත් වෙන්න පුළුවන්. හරි.
එතකොට මම මෙතනදි දැන් මේ කාරණා ගැන එකින් එක කියන්න යන්නේ කොහොමද මේක කරගන්නේ කියලා. මම නිකන් ජස්ට් ඕගොල්ලන්ට කියන්නම් මේ ડોකියුමන්ට් කියන තැන සේව් කරගන්න. අපි මේක මෙතන කරන ડોකියුමන්ට් කියන තැන සේව් කරන එක හරිද වැරදිද කියන කාරණේ ගැන ඉස්සරහදී මම වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඔයාලා මේක මෙහෙම බලා ගන්න මේ ડોකියුමන්ට් කියන තැන සේව් කරන්න. හරි. මෙතන මේ ෆෝල්ඩර්ස් කීපයක් තියෙනවා. ඔය නම් අලුත් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරලා අපිට මේක සේව් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ විදිහට සේව් කරන්නත් පුළුවන්. හරි. අපි මේ සේව් කරපු ડોකියුමන්ට් එක අපි හරියටම අපේ සේව් වුණාද කියලා බලාගන්නේ කොහොමද? නැවත අපි යනවා අපි මේ සේව් කරපු ලොකේෂන් එකට. අපි සේව් කරේ this PC වල ડોකියුමන්ට්ස් වල මේ නිකම්ම gold silver register කියලා තමයි දුන්නේ. ඔන්න එතකොට ඒක සේව් වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි බලමු කොහොමද අපේ ඩීටේල්ස් නෑ ඊට කලින් ඩීටේල්ස් print out එකට ගන්න කලින් අපි බලමු policy type එක වෙනස් කරගන්නේ කොහොමද කියලා. එතකොට මේ edit profile කියන එකට යන්න එතන පෙන්නන ඔයගොල්ලන්ට මේ තියෙන්නේ මෙන්න මෙතන පොඩි error mark එකක් තියෙනවා. මේක උඩ ක්ලික් කරාට පස්සේ මගේ නම් දැන් මේක gold කියලා විතරයි පෙන්නන්නේ. මේක වෙනස් කරන්න පුළුවන් අයගේ පෙන්නයි normal silver කියලා පෙන්නයි. එතකොට සිල්වර් එකේ ඉන්න අය සිල්වර් එකට normal එකේ ඉන්න අය normal එකට ඒ විදිහට සිලෙක්ට් කරලා ඉවර වෙලා අනිත් details ටිකත් අප්ඩේට් කරලා සබ්මිට් කරන්න තියෙන්නේ. එතකොට අපේ policy type එක එතනදී වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට තමයි අපි මෙහෙම අප්ඩේට් කරපු data ටික කොහොමද අපි print out එකක් ලබා ගන්නෙ. ඒ print out එකක් ලබා ගන්න කියන එකේදී අපි යන්නේ view profile කියන ටැබ් එකට. මේ view profile කියන ටැබ් එක ක්ලික් කරාට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පෙන්නනවා print කියලා ටැබ් එකක්. මේ තියෙන්නේ print කියන ටැබ් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරා නම් අපේ ෆයිල් එක ඕපන් වෙනවා. හරි. මේකෙත් අර විදිහටම තමයි මෙතන මේ තියෙන ඊතල මාක් එක ක්ලික් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ඩවුන්ලෝඩ් කරගන්නකොට ඒක PDF ෆයිල් එකක් විදිහටම තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. මෙතන බලන්න මේ තියෙන්නේ save type කියලා save as type කියන තැනින් අපිට මෙතනින් මේ තියෙන්නේ all files කියලා තියෙනවා PDF තියෙනවා. තව document එකක් අපි මේ විදිහට save කරන්න යනකොට මේකේ තව ගොඩාක් type වර්ග පෙන්නනවා. දැන් මෙතන මේ විදිහට පෙන්නන්නේ PDF file එකයි all file කියන type එකයි ඒ type වර්ග දෙක විතරයි. මෙතනින් type එක select කරා file name එක ඕයි නම් ඒ නමම තියන්නත් පුළුවන්. නැත්නම් අලුත් නමක් දෙනවා නම් අපිට අලුත් නමක් මෙතන ක්ලික් කරාට පස්සේ අලුත් නම type කරන්න එනවා. ඉතින් අපි කැමති නමක් මෙතන type කරගන්න පුළුවන්. මේ විදිහට කැමති නමක් type කරලා අපිට පුළුවන් මේක save කරගන්න. හරි. ඒක save වුණා. ඊළඟට print එක ගන්න වැඩේ. print එක ගන්න වැඩේත් මේ විදිහ ඒ කලින් විදිහම තමයි මෙතන මේ තියෙන්නේ. print කියන බටන් එක උඩ ක්ලික් කරා නම් අපිට මේකේ print out එක ගන්න පුළුවන්. එතකොට ඒ print එක ගන්නකොට ඒ printerේ හැමතිස්සෙම අපේ lap එකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනි. lap එකට හරි machine එකට හරි අපි printer එකේ software එක අපේ laptop එකට හරි නැත්නම් අපේ PC එකට හරි install කරලා තියෙන්න ඕනි. හරියට power එකට අපේ PC එකට හෝ laptop එකට printer එක connect කරලා තියෙන්න ඕනි. එහෙම හැමදේම නිවැරදි වුණාට පස්සේ තමයි අපිට print එක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මෙතනදී අපි අපේ printer එක මොකක්ද කියන එක select කරන්න අවශ්‍යයි. ඊට පස්සේ customize කරලා ගන්නවද page ඔක්කොම ගන්නවද කියන එක මෙතනින් select කරනවා. අපිට copies කීයක් ඕනද කියන එක මෙතනින් select කරනවා. අපි color print out ගන්නවද එහෙම නැත්නම් black and white ගන්නවද කියන එක මෙතනින් select කරන්න පුළුවන්. ඊට පස්සේ more setting ගිහිල්ලා මේකේ size එක A4ද letterද ඊට පස්සේ page එකකට පිටු කීයක් එන්න එක පිටුවක් එන්න ගන්නවද පිටු දෙකක් එන්න ගන්නවද මෙතනින් අපිට ඒක select කර ගන්න පුළුවන්.
ඊළඟට ඔක්කොම settings ටික ඉවර කරාට පස්සේ අවසානයේට තියෙන්නේ අපිට print කියන බටන් එක press කරන්න. print කියන බටන් එක press කරාට පස්සේ අපේ printerේ හරියට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපේ laptop එකට හරි PC එකට හරි අපි මෙතනින් print කියලා දුන්නේ ගමන් print out එක එනවා. ඔය ටික තමයි කියලා දෙන්න තියෙන්නේ. ඉස්සරහටත් මම බලාපොරොත්තු වෙනවා අලුත් චක්‍රලේඛ එනේම පිළිබඳව. ඊට පස්සේ ඔෆිස් එකේදී වැඩ කරගෙන යනකොට සමහර තැන් වල අපි පොඩි ටෙක්නික් ප්‍රශ්නත් එක්ක අපි ගොඩක් දේවල් වලදී හිර වෙනවා. ප්‍රශ්න එනවා. එතකොට ඒවා ලේසියෙන්ම කොහොමද විසඳගන්නේ? එතකොට අපි අපේ ඔෆිස් වැඩ කොහොමද පහසු කරගන්නේ? ඒ වගේ පුංචි වීඩියෝස් ටිකක් මට වෙලාවක් තියෙන වෙලාවක මම ඕගොල්ලොන්ට ගේන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉස්සරහට මම දාන මගේ වැදගත් වීඩියෝස් බලන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරන්න. ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න issues තියෙනවා නම් ඔයාලා මොනවා හරි ඕගොල්ලන්ට යම් කිසි දෙයක් ගැන දැනුවත් භාවයක් අවශ්‍ය වෙනවා නම් ඒ ගැන මට කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් ඕගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලගේ තවත් යාළුවන්ට මේක බලන්න ෂෙයා කරන්න, ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරන්න. හරි ඔයගොල්ලන්ට මොනවා හරි ඔෆිස් වැඩ සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තිබුණොත් ඔයගොල්ලන්ට පුළුවන් මගේ වීඩියෝ එකකට කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න. මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක, ඒ කියන්නේ මේක අග්‍රහාර සම්බන්ධ තියෙන පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්තම් ඒ වීඩියෝ එක බලලා මේ අග්‍රහාර සම්බන්ධ මේ දෙවෙනි වීඩියෝ එක බලන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.